අයිබෝවන් සුබ දවසක් යාළුවනි. ඉතින් අන්න ඔයාලට සුබ ආරංචියක් අරගෙන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ වෙනද වගේම. ඔයාලා තාමත් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මේ තිරේ දිස්සන විදිහට ගිහිල්ලා channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell එක all දාලා තියාගන්න මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සෙනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනි ඔන්න දෙසැම්බර් මාසයට අදාළ අසසුම මුදල් කවද්ද සිස්ටම් එකට වැටෙන්නේ කියලා තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණා කවද්ද ඇයි මේ මාසේ දෙන්නේ නැත්තේ මේ ආපදාව හින්දා පරක්කුද අසසුම මුදල් දෙන්නේ නැද්ද කියලා ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා වගේම ගෲප් එකෙත් අහලා තිබුණා. ඒ වගේම ප්‍රයිවට් කෝල් මැසේජ් දාලා ගොඩක් දෙනෙක් අහලා තිබුණ නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් හරි තොරතුරු හරි වෙලාවට නිවැරදිව දැනගන්න අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවනේ ඔන්න මේ වෙනකොට සිස්ටම් වලට මුදල් බැර කරලා තියෙන්නේ. ඉතින් කලින් තමයි මේ මුදල් බැර කරේ. ඔන්න ඔයාලට දැන් තමයි සිස්ටම් එක අප්ඩේට් වෙලා තියෙන අද හඳුදා දවසේ නිසා. ඉතින් අද දවසේ ඉඳලා ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා සිස්ටම් වල ඔයාලගේ මුදල් වැටිලා. ඉතින් මේක අද තමයි අප්ඩේට් වෙලා තියෙන්නේ. ඉතින් හෙට වෙනකොට ඔයාලට සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන් මුදල් සිස්ටම් වලට පෙන්නනවා. ඉතින් බැංකුවෙන් ලබා ගන්න පුළුවන් දිනේ මම ඉදිරියේදී ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් 11 12 13 14 කියන්නේ මේ සතිය ඇතුළත ඔයාලට මේ මුදල් ලබා දෙන්න තමයි රජය සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක මම කියන්නම් බැංකුවෙන් ලබා ගන්න පුළුවන් දිනේ කවද්ද කියලා. ඔයාලට 11 12 13 14 කියන දවස් 3-4 ඇතුළත අනිවාර්යෙන් මුදල් ඔයාලගේ බැංකු වලටත් ලැබෙන්න සලස්වනවා ගිය මාසේ වගේ. මොකද පරක්කු කරන්නේ නැහැ මේ මාසෙත් ඔයාලට කලින් මේ මුදල් ලබා දෙනවා. ඔයාලා අවතැන් වෙලා හිටියත් නැතත් මේ මුදල් අවශ්‍ය නිසා මේ දෙසැම්බර් මාසේ. ඉතින් ඒක නිසා ඔයාලා දැම්ම බලන්න link එක තියෙනවා description එක පහළ. ඒ link එකෙන් ගිහින් බලන්න ඔයාගේ identity number එක දාලා ටත් මේ මුදල් සිස්ටම් එකට වැටිලාද කියලා. ඉතින් සමහර විට ප්‍රමාදයක් වෙන්න පුළුවන් පළවෙනි අදියරේ අයට මේ සිස්ටම් වලට මුදල් වැටෙන්න. ඒක නිසා ඒගොල්ලොත් බය වෙන්න එපා. ඔයාලා අර ෆෝම් එකත් අනිවාර්යෙන් පුරවලා දෙන්න. එහෙම නැත්නම් ඔයාලට 2026 ජූලි මාසෙන් පස්සේ අසසුම නැති වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත්යි කියලා හිතුණා නම් විතරක් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවන් අතරේ ෂෙයා කරන්න, තව කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න. ඉතින් ගිහින් එන්නම් හැමෝටම ජයග්‍රාහී දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.